සුබ සන්ධ්‍යාවක් හැමෝටම අපි අද ටිකක් කතා කරමු මෙන්ටල් ඉල්නසස් වලම තව පොඩි කොටසක් ගැන. අපි දන්නවා මෙන්ටල් ඉල්නසස් කිව්වහම එක එක જાතිය මෙන්ටල් ඉල්නසස් තියෙනවා. ඒවා ඔක්කොටම කොමන් සිම්ටම්ස් ටිකක් තියෙනවා. අපිට සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට ටිකක් කරදරකාරී වෙන මේ සිම්ටම්ස් වලට කියනවා behavioral symptoms තියෙනවා, emotional symptoms නැත්නම් mood symptoms කියලා තියෙනවා, cognitive symptoms කියලා තියෙනවා, ඊට අමතරව physical symptoms කියලා තියෙනවා. ඉතින් මේ සිම්ටම්ස් ගත්තහම ඒවා සමහරක්ව තමා අපිට මුකුත් කරන්න හිතෙන්නේ නැහැ. කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. කිසිම දෙයක් කරන්න ඉන්ට්‍රෙස්ට් එකක් නැහැ. කිසිම දෙයක් කරන්න මොටිවේෂන් එකක් නැහැ. මොනවා කරත් අපිට හිතේ කිසිම සතුටක් නැහැ. ඒට අමතරව අපි too much worry වෙනවා. ඒට අමතරව අපිට තනිකමක් පාළුවක් දැනෙනවා. මේ දේවල් තමයි common mental disorders වල නැත්නම් mental illnesses වල. ඉතින් මේ දේවල් ටිකක් හරි අපිට අඩු කරගන්න පුළුවන් ජීවිතේට අපිට සතුටු හිතෙන දේවල් කරන්න පුළුවන් නම්. ඉතින් මම අද කතා කරන්න යන්නේ ජීවිතේට මේ වගේ සතුටු හිතෙන දේවල් වලින් කරන්න පුළුවන් එක දෙයක් ගැන. ඒ තමා gardening. gardening කියන්නේ අපේ ජීවිතේට ගොඩක් වැදගත් දෙයක්. ඉතින් gardening වලින් අපේ mindfulness එක, ඒ කියන්නේ present moment එකේ අපි ඉන්න ගතිය ඒක වැඩි කරනවා. මොකද අපි gardening කරනකොට අපි present moment එකේ ඉන්න ඕනේ. ඒක නිසා අපේ mindfulness එක වැඩි වෙනවා. ඒට අමතරව අපේ සතුටු හෝමෝන ස්‍රාව්‍ය වැඩි වෙනවා අපි නැචරල් සන්ලයිට් එකේ ඉන්නකොට, පස් එක්ක වැඩ කරනකොට, ප්ලාන්ට්ස් එක්ක වැඩ කරනකොට අපේ නැචරල් ස්ට්‍රෙස් නැචරල් සතුටු හෝමෝන, සතුට ඇති වෙන හෝමෝන ස්‍රාව්‍ය වැඩි වෙනවා. ඒට අමතරව ස්ට්‍රෙස් හෝමෝන් කියලා තියෙනවා. ප්‍රධාන ස්ට්‍රෙස් හෝමෝන් එක තමයි කෝටිසෝල් කියන්නේ. ඉතින් ඒ කෝටිසෝල් ස්‍රාව්‍ය වෙන එක අඩු වෙනවා. ස්ට්‍රෙස් හෝමෝන ස්‍රාව්‍ය වෙන එක අඩු වෙනවා. ඊට අමතරව අපිට පොඩි එක්සර්සයිස් එකක්, ලොකු එක්සර්සයිස් එකක් නෙමෙයි, පුංචි එක්සර්සයිස් එකකුත් හම්බෙනවා. මොකද අපි මල් වලට වතුර දානවා, මල් පැල වලට වතුර දානවා, එතකොට පෝර දානවා, වීඩ්ස් ගලවනවා, ඒ වගේ වැඩ කරනවා. ඉතින් ඒක නිසා පුංචි එක්සර්සයිස් එකකුත් වෙනවා. ඒට අමතරව නැචරල් සිට් එකේ ඉන්නකොට අපේ මනසටත් ගොඩක් ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. ඒට අමතරව නැචරල් කියන්නේ අපි ගාඩ්නින් කරනකොට අපිට මොනහරි ඇචීව් කළා කියලා හැඟීමක් එනවා. ඒ කියන්නේ අපි පැලයක් හිටවලා ඒ පැලේ හොඳට හැදිලා ඒකේ මොනහරි මල් හරි ගෙඩි හරි හනහම අපිට අපි මොනහරි ඇචීව් කළා කියන හැඟීම එනවා. කොන්ෆිඩන්ස් එක එනවා. පුංචි කොන්ෆිඩන්ස් එකක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා ගාඩ්නින් කියන එක ගොඩාක් වැදගත්. මෙන්ටල් ඉල්නස් එකක් තියෙන කෙනෙකුට ඒකේ සිම්ටම්ස් වලින් ටික ටික බේරෙන්න. මොකද ජීවිතේ සතුට ඇති වෙන දේවල් අපි හැමෝටම කරන්න ඕනේ. අපිට මෙන්ටල් ඉල්නස් එකක් තිබුණත් නැතත් අපේ ජීවිතවලට සතුට කියන දේ අත්‍යවශ්‍යයි. ඉතින් මමත් ඒ වගේ සතුට හිතෙන පුංචි දෙයක් කරා. මං කියන්නම් මම මොකද්ද කළේ කියලා. මමත් ගාඩ්නින් තමයි කළේ. මම හරිම ආසයි මේ ඕස්ට්‍රේලියාවේ තියෙනවා බ්‍රෙත් ඔෆ් හෙවන් කියලා පුංචි පඳුරු විශේෂයක්. ඉතින් මේ මට ඒ පැලේ මම ඉස්සෙල්ලම දැක්කේ අපි කලින් හිටපු ගෙදර ළඟ පොඩි පාක් එකක් ළඟ ගෙදරක තිබුණා ඒ පැලේ. ඉතින් මට ඒක දැක්කහම හරිම ආස හිතුණා. පස්සේ අපි ගෙවල් මාරු කරාම එතන ඒ අලුත් ගෙදර පොඩි මිදුලක් තියෙනවා. ඉතින් මල් පැල වවන්න අපි තීරණය කළා. ඊට පස්සේ මට මතක් වුණා මම ආස පැලයක් තිබ්බා. මම ඒකේ නම දැනගෙන හිටියේ නෑ ඇත්තටම. ඉතින් මම ටිකක් මහන්සි වෙලා ඒකේ නම මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් හොයාගත්තා.
ඉතින් නම දැනගත්තාම නම තමයි Breath of Heaven. එහෙම නැත්නම් Golden Dysoma කියලාත් කියනවා මේ පැලේට. ඉතින් මම කරපු වැඩේ අපි බනින්ස් එකට ගිහිල්ලා මේ ඒ පැල 4ක් අරගෙන ඇවිල්ලා මම තමයි හිටෙව්වේ. 4 තැනක පැල 4 හිටෙව්වා. ඉතින් දැන් මේ බංචස් චූටි පොකුරු මේ ටිකක් ලොකු පඳුරු වෙලා තියෙනවා. ලස්සනට මල් හැදෙනවා. ඒකේ චූටි ලස්සන මලක් හැදෙන්නේ. පුංචි මලක් සුදු පාට වගේ සුදු පාටක් තියෙනවා. සමහර වෙලාවට ඒක රෝස පාටලා රෝස පාටකුත් තියෙනවා. ස්ටාර් ෂේප් එකේ චූටි මලක් හැදෙන්නේ. ඉතින් ඒකේ කොලෙත් බොහොම චූටි. ඒ ගහ හරිම මේ ඒක හරිම දැක්කහම හුරු බුහුටි. ඉතින් ඒක නිසා වෙන්න ඇති මට ඒක දැක්ක ගමන් ආස හිතුණා. මම ඕස්ට්‍රේලියාවේ මල් පැල ගැන ශාක ගැන ගොඩක් ලොකු දැනුමක් මට නැහැ. නමුත් ඉතින් මම මේ පැලේට ආස නිසා මං ඒකේ නම හොයාගෙන මේ පැලේ ගෙදර ගෙනල්ලා හිටව ගත්තා. මං ඔයගලන්ට පෙන්න පැල මගේ බංච මේ මගේ ඒ ගෝල්ඩන් ඩයිසෝම නැත්නම් Breath of Heaven පැල මේ තියෙන්නේ Breath of Heaven පැලයක්. එක පඳුරක්. මේ තියෙන්නේ එක පඳුරක්. මේ තියෙන්නේ පුංචි ලා රෝස පාට චූටි මලක් හැදෙන්නේ. ඒකේ කොලත් හරිම චූටි. ඔයගලන්ට පේනවා ඇති මේ කොලත් හරිම චූටි. හැබැයි හරිම හුරු බුහුටි මේ පැලේ. ඉතින් මම ඉතින් මේ පැලේට ගොඩක් ආස නිසා මම කරපු වැඩේ චුට්ටක් මේ ගැන හෙව්වා. ඉතින් මේ පැලේ මේ මල් වල පාට සමහරක වෙලාවට පොඩ්ඩක් සුදු පාට වෙලාවට පොඩ්ඩක් ලා රෝස පාටයි. ඒක හොයලා බලපුවාම ඒකට බලපාන කරුණු කීපයක්ම තියෙනවා. ඇට්මොස්ෆියර් එකේ ටෙම්පරේචර් එක බලපානවා මේ පාටට. ඊට අමතරව සන්ලයිට් එකට කොච්චර එක්ස්පෝස් වෙන කියලා බලපානවා. ඒ වගේම ගහ ස්ට්‍රෙස් වෙලා නම් ඒකත් බලපානවා මේ ලා රෝස පාටට. ඒ කියන්නේ සන්ලයිට් එක හොඳට වැටෙනවා නම් ඉරේලිය හොඳට වැටෙනවා නම් මේ මල් වල පාට ටිකක් අඩු වෙනවලු. ඒ කියන්නේ ලා රෝස පාට නැත්තම් සුදු පාට. ඒ වගේම ඇට්මොස්ෆියර් එකේ ටෙම්පරේචර් එක ඇට්මොස්ෆරික් ටෙම්පරේචර් එක සීතල නම් ඒ කියන්නේ අඩු නම් ගොඩක් සීතල එන්වයරන්මන්ට් එකක් නම් තියෙන්නේ. එතකොටත් මේ පාට පොඩ්ඩක් පාට වැඩි වෙනවා කියලා තියෙනවා. ඉතින් ගහ ස්ට්‍රෙස් වුණාමත් ඒකේ පාට වෙනස් වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ වගේ මට නම් මේ පැලේ දැක්කම හරිම ආසයි හිතෙනවා, හරිම සතුටු හිතෙනවා. මොකද හරිම හුරු බුහුටි පැලයක්. ඉතින් මං කරන වැඩේ මේකේ මේ ඕස්ට්‍රේලියාවේ මේ වල මල් පිපෙන්නේ ස්ප්‍රින්ග් එකට විතරයි. ඉතින් මල් පිපුණාම හරිම ලස්සනයි. ඔයගලන්ටත් පේනවා ඇති. හරිම ලස්සන මේ පඳුරක් මේක. ඉතින් මම කරේ මේකෙන් පුංචි අතු ටිකක් කඩලා පුංචි වාසයකට දාලා ගෙදර ඇතුලෙන් තියලා තිබුණා. එතකොට මම ගේ ඇතුලේ ඉන්නකොට උනත් මට මේ පැලේ මේ මල් ටික දකින්නකොට සතුටු හිතෙනවා. පුංචි සතුටක් හිතෙනවා. ඉතින් මට මේක මල් පෝච්චිය මේ සාලෙන් තියන්න බෑ. මට පුංචි බබෙක් ඉන්නවා. එයා හැමදේම අදිනවා. ඉතින් මම කළේ මම ඒක බාත් รู එකෙන් තමයි තියලා තිබ්බේ. ඉතින් ඒක තමයි මම කරපු පුංචි සතුටු හිතෙන දේ. සමහර වෙලාවට අපි කරන පුංචි වැඩ ගොඩක් පුංචි. සතුටු හිතෙන දේවල් ගොඩක් පුංචි. ඒ වුණාට ඒ පුංචි සතුටු දේවල් එකතු වෙලා තමයි අපේ ජීවිතේට ලොකු සතුටක් ලැබෙන්නේ. පුංචි දේවල් ඒක නිසා අපි නිග්ලෙක්ට් කරන්න හොඳ නෑ. පුංචි සතුටක් වුණත් ජීවිතේට ඉතාමත් වැදගත්. ඉතින් ඒ පණිවිඩය තමයි මට අද ඔයාලට කියන්න ඕනේ උනේ. පුංචි සතුටක් හරි ඕගොල්ලන්ගේ ජීවිතේට එකතු කරගන්න. ජීවිතේ සතුටෙන් ගෙවන්න, බොරී වෙන්න එපා, දුක් වෙන්න එපා. තනියෙන් ඉන්නවා කියලා හිතන්න එපා. යාළු මිත්‍රයන්ගෙන් ඈත් වෙන්න, පවුලෙන් ඈත් වෙන්න එපා. සෝෂල් ඇක්ටිවිටීස් වලින් ඈත් වෙන්න එපා. තනිකමක් දැනෙනවා නම් ඔක්කොම එපා වෙලා නම් කිසි දෙයක් කරාට සතුටක් හිතෙන්නේ නැත්නම් පුංචි සතුට හිතෙන මේ වගේ දෙයක් කරලා ජීවිතේට සතුට ටික ළඟා කරගන්න බලන්න කියන්න තමයි මට ඕනේ උනේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.